බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම අපිට ඇහෙද්දී වරද්ද ගන්න එපා මේ පාර. අපි කරන දේ අපිට එනවාමයි. කටින් අනිත් අයට ගැරහුවොත් අභූත චෝදනා කරොත් කට කුණු වෙලා උපදී. වාගේ දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව ලෝක සනාතන සත්‍ය ධම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම අපිට ඇහෙද්දී වරද්ද ගන්න එපා මේ පාර. අපි කරන දේ අපිට එනවාමයි. කටින් අනිත් අයට ගැරහුවොත් අභූත චෝදනා කරොත් කට කුණු වෙලා උපදී. කටින් කරන පව් අතපය අනිත් අයට දික් කරනවාද ඒ විදිහට අතපය උපදී. ඒ විදිහට අතපය ඇතුව උපදී. ඒ නිසා පින්වතුනි අපි කරන දේ අපිට එනවා. හොඳ කළොත් හොඳ එනවා, නරක කළොත් නරක එනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. මොනවද වපුරන්නේ? ඒමයි නෙලාගන්නේ. කල්යාණ කාරීච කල්යාණං පාපකාරීච පාපකං. හොඳ දේ කළොත් හොඳ දේ එනවා, නරක දේ කළොත් නරක දේ එනවා. කියවා යන්න නෙමෙයි තියෙන්නේ. Taman දිහා බලන්න මං කරන්නේ හොඳද නරකද කියලා. මම කරන දේවල් හොඳද නරකද? තමන් කරන දේ තමන්ට එනවාමයි. තවත් කෙනෙකුට තමන් කැපිල්ලක් දැම්මොත් එහෙම තමන්ට සමාජයේ ඉහළට යනකොට සසරේම කැපිලි ඒවි. තමන් කෙනෙකුට වංචා කළොත් තමන්ට වංචා කරන අය බිහි වේවි. තමන් අනිත් අයට iriසියා කළොත් මොකක්වත් නැති වෙලා නිന്ദා අපහාස විඳින විදිහට උපදී. ගරු කළ යුතු සෑය බෝධිය සංඝයාට ගරු නොකළොත් නීච කුලයක උපදී. කරන්න දෙයක් නැහැ. ප්‍රාණඝාතය කළොත් උපනෝපන් ජීවිතය අඩු වයසින් මැරෙයි. ගබ්සා කළොත් උපනෝපන් ජීවිතේ තමන් අම්මා කෙනෙක්ගේ බඩේම මැරිලා යයි. දිවකින් නම් බොරු කියන්නේ වංචාව කරන්නේ ඒ දිව නැතුව උපදී. තමන් ලෝකෙට මුදා හරින දේ තමන්ටම අපහු ලැබෙනවා. විශ්වාස කරන්න මැරිලා උපදිනවා. මැරිලා උපදින්නේ නැත්තම් මම මහාන වෙන්නේ නැහැ. ඇයි කල්යාණ දේ පුරුදු කරන්නේ? ඇයි ගුරුවරු ඇසුරු කරන්නේ? ඇයි වෙන්ද යන්නේ? ඇයි බණ කිය යන්නේ? මැරිලා උපදිනවා. ඒ උපදින ලෝකෙට පොදි ගහ ගන්න ඕනේ නැහැ තවත් පව්. ඇයි අපි සංසාරේ පව් කරපු ඒවා මදිද? පව් මදි වෙලාද පින්වත් මේ මිනිසුන් පව් කරන්නේ? අදවත් හැදෙන්න මේ බණ අහලා ජීවිතේක වැරද්දක් හරි හදා ගන්න. ජීවිතේ වෙනස් කරගන්න. හැබැයි මතක තියාගන්න පොඩ්ඩක් හරි හිතට මේක දැනුනේ මේ බණපදේ අහපු නිසා. හැමදාම